ඔයාට පේනවා ඇති මෙතන කොළ සහ රතු කැනල් දෙකක් තියෙනවා. හරිද? දැන් කැනල් වල ඉතිහාසය ගත්තොතින් මේ කැනල් කියන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ ජපානය තුල. හරිද? ජපානයෙන් ඇවිල්ලා ලෝකෙට එහෙම ආපු දෙයක් තමයි මේ කැනල් ස්ටික් කියන්නේ. ඊට කලින් තිබ්බේ ලයින් chart. ඔයාට ලයින් chart උනත් දාගන්න පුළුවන් මේකේ. දැන් පෙන්වන්න පුළුවන් ඕනනම් ඔයා දාලා බලන්න. මෙන්න මෙතන තියෙන මේ කැනල් එක ක්ලික් කරලා එතනින් ඔයා ලයින් කියන එක දාන්න. හරි? මේ තියෙන ලයින් chart එක. එතකොට මේක තීරණය වෙන්නේ මේක කොතනින් නවතිනවද කියලා තීරණය වෙන්නේ මේකේ ක්ලෝසින් ප්‍රයිස් එක මත. ඒ කියන්නේ දවසින් දවස ක්ලෝස් වෙන තැනින් තමයි මේක ලයින් chart එකේදී තීරණය වෙන්නේ මේ මෙතන ක්ලෝස් වෙන තැන. හරිද? එතකොට දැන් ඕක අපිට තීරණයක් ගන්න ටිකක් අපහසුයිනේ. ඒ කියන්නේ ලොකු දේවල් ටිකක් අපිට මේකෙන් තීරණය කරන්න බෑ. ඒ නිසා මේක ඕක දැකපු ජපාන් කෙනෙක් මට නම මතක නෑ යාගේ. එයා හදුවා කැනල් ස්ටික් කියලා ඔය විදිහට කැනල්. එතකොට මෙන්න මේකෙන් තමයි අපි දැන් ට්‍රේඩින් කරගෙන යන්නේ. මේකෙන් අපිට ගන්න පුළුවන් විස්තර ගොඩයි. ලයින් chart එකේ නම් ක්ලෝසින් ප්‍රයිස් එක විතරයි ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මේකේ ඊට වැඩිය ලොකු දෙයක් එළියට ගන්න පුළුවන්. ඒ නිසා තමයි කැන්ඩල් ස්ටික් පිළිබඳව මම කතා කරන්න හිතුවේ. ඒ වගේම අපි දැනට ට්‍රේඩ් කරන්නේ කැන්ඩල් ස්ටික් නිසානේ. ඒ නිසා කැන්ඩල් ස්ටික් අනිවාර්යයෙන්ම කැන්ඩල් ස්ටික් එකේ අභ්‍යන්තරය ඉගෙනගෙන තියෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට පේනවා ඇති මේ කැන්ඩල් ස්ටික් එක ගත්තොත් මෙතන කැන්ඩල් ස්ටික් වර්ග දෙකක් තියෙනවා. රතු සහ කොළ කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් මම කලිනුත් පෙන්නුවා කැන්ඩල් ස්ටික් වල පාට වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒක තමන්ට ගැලපෙන විදියට වෙනස් කරගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් කොළ පාට යූස් කරන්නේ අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එක. ඒ කියන්නේ මේ විදියට අප් වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් කොළ පාටින් තමයි ලකුණු කරන්නේ. මාකට් එක ඩවුන් වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ රතු පාටින්. හරිද? ඔන්න ඔය දෙක දැන් ඔයාලට මම හිතනවා පැහැදිලි ඇතියට. ඒ කියන්නේ කොළ පාට කැන්ඩල් එකක් කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකට යන කැන්ඩල් එකක්. රතු පාට කැන්ඩල් එකක් කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන කැන්ඩල් එකක්. හරිද? එතකොට මේ කැන්ඩල් එක අපිට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඊට කලින් මම පැහැදිලි කරන්නම් කැන්ඩල් එක මෙන්න මේ කොටස. හරිද? එහෙම නැත්නම් මෙතන මේ ලොකුවට තියෙන කොටස තියෙනවා. හරිද? මේක අපි හඳුන්වනවා බොඩි කියලා. හරිද? ඔන්න ඕක අපි හඳුන්වනවා බොඩි එක කියලා කැන්ඩල් එක. හරිද? ඊළඟට කැන්ඩල් එකෙන් ඔයාලට පේනවා ඇති මේ විදිහට උඩට සහ පහළට තියෙනවා ඉරි කෑලි දෙකක් වගේ පොඩි දෙකක්. මෙන්න මේ පොඩි දෙක හඳුන්වනවා අපි ෂැඩෝ එක. කැන්ඩල් එකේ ෂැඩෝ එක. එහෙම නැත්නම් කියනවා කැන්ඩල් එකේ වික් එක කියලා. හරිද? එතකොට මේ තියෙන්නේ වික් එකනේ. හරිද? ඔය තියෙන්නේ වික් කොටස. මේ වික් කොටසේ කැන්ඩල් එකේ උඩ පැත්තේ තියෙන වික් කොටසට අපි කියනවා අපර් වික්. එහෙම නැත්නම් අපර් ෂැඩෝ. කැන්ඩල් එකේ පහළින් තියෙන වික් කොටසට එහෙම නැත්නම් ෂැඩෝ එකට අපි කියනවා ලෝවර් ෂැඩෝ. එහෙම නැත්නම් ලෝවර් වික් කියලා. ඊළඟට මම කිව්වා මේ තියෙන්නේ කැන්ඩල් එකේ මහතට තියෙන්නේ කැන්ඩල් බොඩි එක කියලා. හරිද? ඒ ටික පැහැදිලි ඇති. මොකද කැන්ඩල් බොඩි කියන එක අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕන. මොකද දැන් ඔයා හිතන්න අපිට චොච් එකක් දුන්න කියලා. හරිද? මේ චොච් එක අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන කැන්ඩල් බොඩි ක්ලෝස් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට වීක් එකක් ගහලා බොරුවට එහෙම කළා මාකට් එක අනිත් පැත්තට යන අවස්ථා තියෙනවා. එතකොට කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් වුණොත් තමයි මේක වීක් එක මේ හරි චොච් එකක් විදිහට අපි ගන්නෙ. හරිද? ඒක පැහැදිලි කරන්න හේතුව තමයි මම ඉස්සරහට කියනවා මේ චොච් එක ගන්න ඕන බොඩි එකකින් ක්ලෝස් වුණොත් විතරයි එහෙම කියලා. එතකොට සමහර අයට නොතේරෙන්න පුළුවන් නිසා තමයි මෙතන ඒකත් මම කියලා දුන්නේ. හරිද? මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. ඊළඟට සාමාන්‍යයෙන් කැන්ඩල් එක අපිට ගන්න පුළුවන් තව තීරණ වර්ග 4ක් තියෙනවා. ඒ කියන්නේ කැන්ඩල් එකේ උඩම පොයින්ට් එක කැන්ඩල් එකක් ගත්තොත් ඒකේ උඩම පොයින්ට් එක අපි හඳුන්වනවා හයි එක කියලා. මේ තියෙන මෙතන ලියලාම තියෙනවා හයි එක.
ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි අපි high එක හැටියට ගන්න. හරිද? ඊළඟට කැන්ඩල් එකේ පහළම කොටස අපි ඒක හඳුන්වනවා low එක. මෙතන තියෙනවා නම low එක. හරිද? ඊළඟට කැන්ඩල් එකේ මෙන්න මේ open price එක සහ closing price එක නම් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ ඒක ඩවුන් වෙන කැන්ඩල් එකක්. එහෙම නැත්නම් රෙඩ් කැන්ඩල් එකක් න ะ. එහෙම නැත්නම් අපි මේ ඩවුන් වෙන කැන්ඩල් වලට කියනවා bearish candle, up වෙන කැන්ඩල් වලට කියනවා bullish candle කියලා. ඒ කියන්නේ අර බුල් කියන්නේ හරකක්නේ. හරිද? ඔන්න හරක සහ වල සමහර විට දැකලා ඇති හරක සහ වලස උන් දෙන්න ඉන්න ෆොටෝ එහෙම දාලා මේ කැන්ඩල් ස්ටික් පිළිබඳව සමහර තැන්වල කියලා දෙනවා. ඒව එච්චර ලොකුවට වැදගත් නැහැ. ඉතින් ඒ නිසා මම කියන්න ගියේ නෑ. බුල් සහ බියර් කියන එකෙන් ඒ අදහස අරගෙන තියෙන්නේ. හරිද? එතකොට ඩවුන් වෙන මාකට් එක. ඒ කියන්නේ ඩවුන් කැන්ඩල් එකක් bearish කැන්ඩල් එකක් කියලා හඳුන්වනවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? bearish කැන්ඩල් එකක්. අප් වෙන කැන්ඩල් එකක් අපි හඳුන්වනවා bullish කැන්ඩල් එකක් කියලා. එතකොට මේ තියෙන්නේ bullish කැන්ඩල් එකක්. හරිනේ? ඒ දෙක පැහැදිලිනේ. හරි. එතකොට ওই bullish සහ bearish කියන දෙක මත පදනම්ව open සහ close කියන price එක වෙනස් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් bullish candle එක open price එක තියෙන්නේ යට. හරිද? bullish candle එක open price එක තියෙන්නේ යට. closing price එක තියෙන්නේ උඩ. bearish candle එක open price එක තියෙන්නේ උඩ. closing price එක තියෙන්නේ යට. ඒ කියන්නේ දැන් ඔයාලට මේක පාඩක් නැති වුණත් ඔයාලට මේක කියන්න පුළුවන් කොහොමද? ඔයා දැන් candle stick එක යනවා. දැන් trading view එක කියන්න. හරිද? ඊළඟට ওই විදිහට trading view එකේ candle එක උඩට ওই විදිහට cursor එක තියුවම mouse එකේ cursor එක තියුවම එතන මේ උඩ ඔයාලට පේනවා ඇති මෙතන මේ පෙන්නන්නේ open ඒ කියන්නේ open price එක high H අකුරක් තියෙන high එක L අකුරක් තියෙන low එක ඊළඟට C කියන්නේ closing price එක. හරිද? ඒ ටිකයි මෙතන volume ඒ ටිකත් ඕනනම් ඔයාලට add කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් එතකොට ඔයා මෙතෙන්ට ගිහින් අපි Bitcoin වල කැන්ඩල් එකක් කියමු. හරිද? මේ කැන්ඩල් එකේ open එක තියෙන්නේ 20000න් closing එක තියෙන්නේ 26000න් කියන්නේ. හරිද? එතකොට ඔයාලට මේක පැහැදිලිවම කියන්න පුළුවන් bullish කැන්ඩල් එකක් කියලා. ඇයි ඒ? open price එක තියෙන්නේ closing price එකට වඩා යටින්. ඒ කියන්නේ 26000 ලොකුයිනේ 20000ට වැඩිය. ඒ නිසා අපිට මේකේ පාටක් නැති වුණත් මේක bullish candle එකක් කියලා කියන්න පුළුවන්. දැන් ඔයාලටත් මම හිතනවා මේ විදිහට පුළුවන් කියලා. එතකොට මෙතන ගත්තේ වයින් සාරාංශය තමයි මාකට් එකේ තියෙනවා bullish candle එක කරුණු හතරක් ගන්න පුළුවන්. ඒ තමයි open price එක, closing price එක, high එක, low එක. හරිද? ඒ නිසා ඔයාලට මම හිතනවා මේ ටික පැහැදිලි ඇති කියලා. එතකොට bullish candle එක නම් open price එක තියෙන closing price එකට වඩා යටින් bearish candle එක නම් open price එක තියෙන්නේ closing price එකට වඩා උඩින්. ඊළඟට කියලා දෙන්න තියෙන දේ තමා හරිද? සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නලා ඉන්නම්. ඒක මම හිතනවා හොඳයි කියලා. මෙන්න මෙතන බලන්න මෙන්න මේ කැනල් එකේ වික් එක ගොඩක් පහළට තියෙනවා. හරිද? මේ වික් එක මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ ඇයි? මාකට් එක සෙලර්ස්ලා ඉදිරිපත් වෙලා මාකට් එක මේ විදිහට පහළට ගෙනල්ලා තියෙනවා. පහළට ගෙනාවට ඊළඟට ඔයාලට පේනවා ඇති මේක ක්ලෝස් වෙද්දි මෙතනනේ ක්ලෝසින් ප්‍රයිස් එක තියෙන්නේ. මේක ක්ලෝස් වෙද්දි මාකට් එක බයස්ලා විසින් උඩට අරන් ගිහිල්ලා එතනින් තමයි ක්ලෝස් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ මෙන්න මේ ටිකේ. හරිද? මෙන්න මේ ටිකේ ඉන්නේ කවුද? මේ ටිකේ ඉන්නේ බයස්ලා. බයස්ලා ඉන්න නිසා තමයි මේ මාකට් එක මෙතෙන්ට වැටිච්ච ප්‍රයිස් එක මේ විදිහට උඩට අරන් ගියේ. එතකොට මේ හරිය බයස්ලා ඉන්නවා කියන්නේ බයින් ප්‍රෙෂර් එක වැඩිනේ. හරිද? බයින් ප්‍රෙෂර් එක වැඩි වුණාම ඔයාට හිතෙනවද
තවත් පහලට යයි කියලා. ඇයි මේ ටිකේම ඉන්නේ එතකොට බයස්ලා. මේ ටිකේම බයස්ලා ඉන්නේ. හරිද? ඒ ටිකේම බයස්ලා ඉන්නකොට බයස්ලාගේ ප්‍රෙෂර් එක වැඩි වුණාම පේනවනේ මාකට් එක උඩට අරන් ගිහින් දෙනවා. දැන් ඒ වගේ තව වික්කයක් ගහපු දැනක් බලමු අපි ලොකුවට. දැන් මෙතනත් ඒ විදිහටම වෙලා තියෙනවා. දැන් බයස්ලා ඉඳලා තියෙන්නේ. බයස්ලා ඉඳලා ඔයාලට පේනවා ඉතින් දැන් මෙතන අර වගේ සාපේක්ෂව ලොකු ප්‍රමාණයක් නැති වුණාට මෙතනත් 112ක විතර පම්ප් එකක් දීලා තියෙනවා. දැන් අර ඒක හැමතැනටම වළංගු වෙන්නේ නැහැ. කන්ෆර්මේෂන් බලලා එහෙම තමයි ගන්න ඕන. නමුත් ඔයාලට අර එන්ට්‍රියක් ගනිද්දී ඒකත් වැදගත් වේවි. මේ වගේ ලොකු වික්කයක් එක්ක ට්‍රේඩ් එකක් දුන්නොතින් මොකද්ද වෙන්නේ කියන එක හරිද? ඒ කියන්නේ සමහර වෙලාවට අපේ RTO ගැන ඔයාලා දන්නේ නැහැ. තමයි ඉස්සරහට ඔක්කොම කියලා දෙන්න. ওই විදිහට තියනම් සමහර වෙලාවට මේ විදිහට එකපාර වික්කෙක් ගහනවා. එතකොට අර බය නැතුව ට්‍රේඩ් එක අපිට ගන්න පුළුවන්. සමහර වෙලාවට RTO එකට මෙහෙම හිමින් මාකට් එක ඇවිල්ලා මෙතනත් ඔහොම තිබිලා ඊට පස්සේ අර මං කියපු විදිහට සපෝට් ලයින් එකක් වගේ හැදෙනවා ওই ටිකේ. හරිද? ওই ටිකේ ඔහොම තියෙනකොට ඊළඟට ඒක ලික්විඩිටි ගන්න පහළට ගන්නවානේ. දැන් අර ඒ වගේ නැහැ මේ වගේ අවස්ථාවක අපිට බය නැතුව ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඒ නිසා ඒකත් පොඩ්ඩක් කොලේ තියාගන්න. මේ වගේ වික් එකක් එක්ක ට්‍රේඩ් එකක් වික් එකක් එක්ක මාකට් එක කැන්ඩල් එකක් දෙනවා නම් එතෙන්දී අපිට අර ඒ වික් එකෙන් කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ වික් එක කියවන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. දැන් මම ඔයාලට ඉගෙනුවානේ. ඒ විදිහට වික් එක කියවන්න පුළුවන් වෙන්න ඕන. දැන් සමහර වෙලාවට මම මෙතෙන්දී R2 එකක් තිබ්බනම් මේක මම මාකට් එකේ වොච් කරන් ඉඳිනවා මම මේ වීක් එකේ මේ හරියෙන් ට්‍රේඩ් එක අල්ලනවා සමහර වෙලාවට. RTO එකට අනුව ට්‍රේඩ් එක ගන්න තියෙන මෙහෙන් උනාට මම බලන් ඉඳලා මාකට් එකේ මේ හරියෙන් ට්‍රේඩ් එක අල්ලනවා. ඒ මට්ටමට ඔයාලත් ගේනවා. ඒ කියන්නේ මෙතෙන්ට එන්නර ඔළුව පොඩ්ඩක් හැදිලා තියෙන්න ඕනේ. කියන්නේ මේ කියන දේවල් අහන් ඉඳලා හරිද? ඒවා පොඩ්ඩක් ඒ කියන්නේ කියලා දුන්න පමණින්ම පුළුවන් වෙන්නේ නැහනේ. ඒවා ඔයාලා මාකට් එකේ බලන්න ඕනේ. ඒ කියන්නේ ඇනලයිස් කරනවා කියන්නේ ඒ කියන්නේ විශ්ලේෂණය කරනවා කියන්නේ. ඒවා බලලා ඊළඟට තමයි ඔයාලා පුරුදු වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ඔයාලට ඒකෙන් තේරෙන්නේ නැති මේක අහගෙන හිටියටම මදි. අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියන එක. ප්‍රැක්ටිස් එක එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එක මත තමයි ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ. මොකද අපි දැනුම දෙන්න පුළුවන් උපරිමයටම දෙනවා. හංගන්න දෙයක් නැහැ. සමහර අය හංගනවා ඇති. අපි නම් එහෙම නැහැ. දෙන්න පුළුවන් උපරිමයට දෙනවා. ඒ කියන්නේ මේ වගේ අඩු ගානකට අපි කෝස් එක කරත් හරි දෙන්න පුළුවන් උපරිමයටම දීලා ඊළඟට තමයි ඔයාලව මෙතනින් අතාරින්නේ. හරි. එතකොට මම ඔන්න ඔය ටික තමයි අද පැහැදිලි කරන්න හිතන් ආවේ.